හොඳයි අපි බලමු කොහොමද incline dumbbell fly එක කරන්න කියලා. මේක කරද්දී ඔයාගේ අත්වල angle එක පොඩ්ඩක් slightly bent එකක් තියාගෙන ඉන්නවා. bench එකේ angle එක 35 to 45 degrees තමයි තියාගෙන. අරමුණ තමයි අපේ tricep එකේ තියෙන work එක සෑහෙන්නම අඩු කරලා bicep එකට පොඩි work එකක් දීලා අපේ pectoralis major muscle එකේ උපරිමයෙන් work කරන එක. එතකොට අපිට පුළුවන් අන්න ඒ දවසට ගිහිල්ලා උපරිමයෙන් tricep එක bias කරලා අපේ training ටික කරන්න. හැබැයි අපේ chest එකට still work එකක් දෙන්න ගමු. ඒකත් chest එකේ upper කොටස තමයි මේකෙන් වැඩියෙන් work වෙන්නේ. ඒකත් එක්කලා slightly පොඩ්ඩක් අපේ anterior deltoid එක work කරනවා. මොකද මේ තියෙන bench angle එක හින්දා. අපි ඒතර regional hypertrophy එක target කරන අපේ chest එකේ තියෙන upper කොටසේ ඒකත් එක්කලා triceps වැඩි prioritize කරන දවස් තමයි මේක අපේ training plan එකේ දාගෙන තියෙන්නේ. හොඳයි suggest කරන තියෙන dumbbells දෙක ගන්න. ඊට පස්සේ knees උඩින් තියාගන්න retraction එක තියාගන්න ඕනේ. ඔයාගේ thumb එක සහ dumbbell එක අතර space එකක් තියාගන්නවා. ඔයාගේ සුලගිල සහ dumbbell එක අතර කිසිම space එකක් නැහැ. ඊට පස්සේ retraction එක තියාගන්නවා shoulders up back and down එක. ඊට පස්සේ එක පාරකට එක කකුල ගානේ up කරන ගමන් ගියා. retraction එක හරියට හදාගත්තා. මාර videos වල කියලා දෙනවා වගේ. leg drive එක පාවිච්චි කරලා ඊට පස්සේ හොඳ උස්මක් ගත්තා. උඩට press කරා. ඊට පස්සේ fly එකක් කරනවා 45 degree angle එකක් වාගේ ඇඟත් එක්කලා අත තියාගන්න ගමන්. හැම වෙලේම අපි ඩම්බෙල් එක පහත් කරද්දී හුස්ම ගන්නවා ඩම්බෙල් උඩට ඔසවද්දී හුස්ම පිට කරනවා කොයි තැනකවත් හෝල්ඩ් කරන් ඉන්නවත් එක්ස්ට්‍රා ස්ලෝ මේව perform කරන්නවත් එහෙම කිසි දෙයක් වෙන්නේ නැත. අපි normal tempo එක කතා කරගත්ත videos වල වගේ normal regular tempo එකක් තමයි control පිට අරන් යන්නේ. මෙතන හෝල්ඩ් කරන් ඉන්නවත් යට හිබිසරේ ඉන්නවත් එහෙම කිසි දෙයක් කරන්නේ නැහැ. මෙතනට එද්දී හොඳයි එහෙම තමයි ටික වෙන්නේ මං හිතනවා පැහැදිලි ඇති කියලා.